අයිබෝවන් ඉමස්ට එකඩමි වෙත බව සාතරෙන් පිළිගන්නවා. ඉමස්ට එකඩමි ඔන්ලයින් LMS පද්ධතිය හරහා ඔබට නිවසේ සිටම සුරක්ෂිතව අධ්‍යාපනය ලබන්න පුළුවන්කම තියෙනවා. වගේම මේක වීඩියෝ පාඩම් මාලාව ඕනෑම වෙලාවක ඕනෑම තැනකෙදලා ඕනෑම මාධ්‍යයකින් කියන්නේ වගේ මොබයිල් ඩිවයිස් එක වෙන්න පුළුවන් ලැප් එක වුණත් පාවිච්චි කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සයිට් එකට ලොග් වෙද්දී ඔයා අපේ දැන් රෙජිස්ටර් වෙච්ච කෙනෙක් නම් ඔයා මේ වෙද්දී අපේ Google ෆෝම් එක ෆිල් කර රෙජිස්ටර් වුණා නම් ඔයාට පැය 24ක් ඇතුළත ඊමාස්ටර් කවුන්් කියන එකකවුන්් එකකින් මැසේජ් එකක් එනවා ඔයාගේ ලොගින් ඩීටල්ස් ඒ කියන්නේ ඔයාට LMS එකට ලොග්වෙන්න අවශ්‍ය කරන ඩීටෙල් සඳහන් කරලා ඒ මැසේජ් එකේ තියෙනවා පාස්වර්ඩ් එකක් සහ ලොගින් ලින්ක් එක කියලා එතනදී යූසර්නේම් එක විදිහට පාවිච්චි වෙන්නේ ඔයා අපිට දුන්නු මොබයිල් නම්බර් එක WhatsApp නම්බර් එක නෙමෙයි මොබයිල් නම්බර් එක තමයි එතෙන්ට යූසර්නේම් එක විදිහට පාවිච්චි වෙන්නේ රයිට් එතකොට එතන තියෙන ලින්ක් එක තමයි emaster.class.lk කියන මෙන්න මේ ලින්ක් එක දැන් මම ඇවිල්ලා තියෙන්නේ ඒ ලින්ක් එකට. එතනින් ආවට පස්සේ වාට අපේ courses ඊළඟට teachers අදාළ කාරණා බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයාට මේ විදිහේ මැසේජ් එකක් ආවනම් ඔයා login කියන option එකෙන් login වෙන්න පුළුවන්. එතනදී email එක හරහා log වෙන්නත් පුළුවන්. mobile number එක හරහා log වෙන්නත් පුළුවන්. ඔයා අපේ email එක ඔයා අපිත් එක්ක register වෙද්දී email එක සඳහන් කරා නම් ඊමේල් එක හරහා ලොග් වෙන්න පුළුවන්. ඊමේල් එක හරහා ලොග් වෙන්න බැරි නම් මොබයිල් නම්බර් එක සඳහන් කරලා ලොග් වෙන්න පුළුවන්කම තියෙනවා. මම දැන් මොබයිල් නම්බර් එක සඳහන් කළා මෙතනින් අපේ LMS එකට ලොග් වෙන්නයි සූදානම් වෙන්නේ. ඔයාට ආපු මැසේජ් එක අනුව ඔයා ලොග් වෙන්න. රයිට් මෙන්න මේ විදිහට ලොග් වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා උඩින්ම courses leaderboard කියලා option දෙකක් ඊළඟට pay කියන option එක ඊළඟට මෙතනින් පෙන්වන්නේ dark mode එක සහ light mode එක daylight on කරගන්න තැන ඊළඟට Google Translate එක හරහා ඔයාගේ මේ වෙබ්සයිට් එක LMS පද්ධතිය translate වෙනවා ඊළඟට class එක හරහා අපි ඔයාලට දෙන notifications මෙතෙන්ට තමයි එන්නේ ඔයාට LMS එකෙන් log out වෙන්න අවස්ථාව මෙතනින් තියෙනවා වගේ මෙතනින් ඔයාට වගේ ප්‍රොෆයිල් එක view කරන්න පුළුවන් right ප්‍රොෆයිල් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් general කියන option එක හරහා ඔයාලගේ index number එක full name first name full name last name ආදියත් ඒ වගේම WhatsApp number එක mobile number එක මේ ආදී කාරණා තියෙනවා ඔයාලට මෙතන ඒ කාරණා අපි අපිට Google sheet එකට පුරවපු විදිහට තමයි මෙතන පුරවන්නේ මෙතන මොන හරි දෙයක් ඔයාලට වැරදිලා තියෙනවා නම් නැත්නම් වෙනස් කරන්න තියෙනවා නම් edit කියන option එක හරහා මේකේ ඔයා පුරවපු නැති කොටස් ඒ වගේම වැරදි අඩුපාඩු අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඊළඟට ඔයාලට password එක change කර ගැනීමේ පහසුකමත් මෙතනින් ලබා දීලා තියෙනවා attend exam හරහා ඔයා මේ වෙද්දි courses එකක් follow කරනවා නම් ඒ courses එකට අදාළව ඔයා මේ වෙද්දි exam එකක් ලියලා තියෙනවා නම් සහ exam ලියන්න තියෙන ඒවා එක්සෑම් ලියපු තොරතුරු මෙතන සඳහන් වෙනවා එතකොට දැනට එක්සෑම් එකක් මේ ස්ටුඩන්ට්ගේ නැති නිසා සඳහන් වෙන්නේ නැහැ. එන්රෝල් කෝසස් යටතේ ඔයා මේ වෙද්දි රෙජිස්ටර් වෙන කෝසස් සඳහන් වෙනවා. මේක සාම්පල් ස්ටුඩන්ට් account එකක් නිසා අපේ තියෙන හැම කෝසස් එකකින්ම එක ගානේ මෙතන ලොගින් කරලා තියෙන්නේ පහසුව සඳහා අපේ පහසුව සඳහා මේක සාම්පල් account එකක්. එතකොට ඔයාගේ account එකේ ඔයා දැනට රෙජිස්ටර් වෙලා ඉන්න ඔයා පේමන්ට් කරපු කෝස් එකට අදාළ විස්තර ටික මෙතන පෙන්වන්නේ. payments option එක හරහා ඔයා මේ වෙදි payment එකක් කරලා තියෙනවා නම් ඒක පෙන්නනවා. ඔයා මෙතන ඔයා payment එකක් කරලා මෙතන update වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම WhatsApp හරහා අපිව දැනුවත් කරන්න. right. ඊළඟට අපිට යන්න තියෙන්නේ courses option එකට. courses වලදී enroll courses සහ available courses කියලා දෙකක් ඔයාලට පෙන්නනවා. enroll courses වල පෙන්නන්නේ ඔයා මේ වෙද්දි enroll වෙලා ඉන්න courses ඊළඟට available courses වල පෙන්නන්නේ ඔයා enroll වෙලා නැති නමුත් enroll වෙන්න පුළුවන් courses තමයි එතන පෙන්නන්නේ. ඒකවල මෙතන දැන් මේ වෙද්දි course එකක් නැහැ. මොකද සියලුම courses වලට මේ student register කරලා තියෙන නිසා. right. ඔයාට courses වලට register වුණාට පස්සේ ඔයා මේ වෙද්දි courses එකක් follow කරනවා නම් ඔයාගේ courses එකට අදාළ විස්තර ටික ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මෙතන option එකෙන්. එතකොට අපි තුන් මේ කැන්න කෝස් එක නම් ඔයා ෆලෝ කරන්නේ එහෙම නැත්නම් ඔයා මේ අදාළ කෝස් එක නම් ඒ අදාළ විදිහට යන්න කැන්න කෝස් එක නම් ඔයා ෆලෝ කරන්න ඔයාලට කැන්න කෝස් එකේ කෝස් ෆී එක බලා ගන්න පුළුවන් view details හරහා කෝස් එකට අදාළ විස්තර බලා ගන්න පුළුවන් right
කන්න කෝසකරවා මේ විදිත් පේ කල නැත්තං වාට පේ කරන්න සිද්ධවන වෙන මෙතනින් ඒක වාට ඔන්ලයින් කරන්න පුළන් හෙමනැත්තං අපිට වටසප් මසෙජ් එකක් දාලා අපේ අදාළ විදිහට අපේ ගිනුම් ගත කරලා වාට පුළුවන් එතනින් රජිස්ට වෙන්න සොරි පේමන්ට් කරන්න පේමන්ට් කරට පස්සේ වාට පුළුවන්කම තියෙනවා මෙතන බලාගන්න වගේ පේමන්ට් සම්බන්ධ විස්තර තුරවා ෆිසික ලාස්සකට සම්බන්ධය නොනම් වාට අපේ ආයතනයට පැමිණිලා අදල ගෙවිම් කටයුතු කරලා රජිස්ටවීමේ සහ අදාළ කාරණා සපුරා ගැනීම පහසුකම ඒවගේම ප්‍රායෝගිකව අප පන්තිකාපරය තුළම වැඩ කටයුතු කිරීම හැකියාවත් ෆිසික ලාසගේ ළමයිට ලැබෙනවා රයි මෙතනති වාට දැඟින්වා කෝස එක ඇතුළ මෙතන කෝස් කටෙන්් කියල පෙන්න්නවා එතනති වාට දැනට පෙන්න්නේ අපේ පලුවෙන් ලසන්න එක විතර අප මේක ස්ටප් බයි ස්ටප් ලබා දෙන්නේ තකොට පලුවෙන් ලෙසන්න එක රදාල වීඩියෝ එක වාඩ මෙතනින් බලාගන්න පුළුවන් මං ඒකේ කවුන්් එක නැත්තම් මේ වීඩියෝහක් නරබන ආකාරය සම්බන්ධ ඔයාලට අවශ්‍ය තොරතුරු ලබාගන්න ඒක කොහොමද බලන්න කියන එක සම්බන්ධ තොරතුරු ලබාගන්න වීඩියෝ ලිංක් තුනක් මේකත් එක්කම යොදනවා ඒකින් වාඩ පුළුවන් අපේ ක්ලාස්වල වීඩියෝස් බලන්න කොහොමද කියලා එතනින් ඉගෙන ගන්න වගේ අපේ අප එක ඩවන්ලෝඩ් කරගන්න අප වෙබ්සයිට් එක පාවිච්චි කරන කොහොමද කියන එක ගැනත් වෙනම වීඩියෝකත් දාන ඒ අපේ ආයතනයට සම්බන්ධ කරපු විඩියෝහන් නෙමෙයි ක්ලාස්.ල්ක කියන මේ එල්ලස් පද්ධතියටම සම්පූර්ණ කරපු වීඩියෝ කොටසක් ඒක නිසා ඒක අපේ ඊමාස් ටැකරම කියනෙක් ඒවා සඳහන් වෙන නැහැ යාල පොදුවේ කියලා දෙන්නේ මේ අප එක මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන විදිිය ඒක බලලා වාලා දහසක් ගන්න කියන එක මං ගොඩක් ආදරින් ඉල්ලා සිරිනවා මොනොහරි ගැටලුවත් තිබුණොතින් අපිට වටසම්ම සෙජ්ජයක් දාලා හෝ අපිට කෝල් එකක් මුලින් වටසම්ම සෙජ්ජයක් දාලා එය අදාළ තොරතුරු එයදාල කාරණා මොනහරි ගැටලුවත් තියෙන කාරණා ලිහාගෙන ඒටික හදාගම මොකද වාලට මේකින් තන වැඩ කරන්න වෙන්න එක්ෂෑම් කරන්න වෙන්න ඒක නිසා අනිවාරයෙන් මොනහට ඩව්ට් ඇත්තියෙන කතා බහ කරලා මේව කරගන්න මොකද හැමෝට එක පාරමික තේරෙන්නේ නමුත් මොහරි ගැටලුවක් වෙන්න පුළුවන් තාක්ෂණික ගැටලුව තියෙන පුළුවන් එල්ලමස් පද්ධතිය එතකොට අනිවාර්යයෙන්ම කියන්න රයිට් එක්සෑම් එක හරහා වාට එක්සෑම් අවයිලබල් එක්සෑම් එකකට දැනට කරන්න තියෙන එක්සෑම් කරපු එක්සෑම් අදාළ කොටස් බලාගන්න බලන්න ලයිව් ක්ලාසස් ඔප්ෂන් එකකින් ඔයාලා ලයිව් ක්ලාසස් ඉස්සරහට එන්නේ මොන ක්ලාස් එකද ඒක සෙෂන් එක කවද තියෙන අදාළ කාරණා බලන්න පුළුවන් about courses එක හරහා උඩ course එක සම්බන්ධ තොරතුරු ටික ලබා ගන්න පුළුවන්කම තියෙනවා රයිට් ඊළඟට මෙතන course එක සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේදී ඔයාලගේ පේමන්ට්ස් අදාළ කාරණ හැමදේම ස්ටුඩන්ට් මැනේජ්මන්ට් එකේ සඳහන් වෙනවා මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා ඊමාස්ටර් ඇකඩමි වගේම මේ class.lk කියන වෙබ්සයිට් එක හරහා ඔබට කොහොමද පන්තිට අදාළ නැතයිල්ලෙම එක ලොගින් වෙන්න කියන එක ගැන තම කතා කරේ ම නවතත් කියනවා විඩියෝ ලින්ක් තුනක් සඳහන් කල් අපියවනවා ඒ ලින්ක් තුනේ සඳහන් වෙන්නේ පලවෙනි එක තමයි අප් එක ඩවන්ලෝඩ් කරගෙන අප් එක හරහා මොබයිල් ෆෝන් එකකින් කොහොමද බලන්න කියන එක දෙවනියට සඳහන් කරන්නේ වෙබ්සයිට් එක පාවිච්චි කරන විදිය තුන්වෙනියට සඳහන් කරන්නේ වෙබ්සයිට් එක හරහා කොහොමද අපේ ක්ලාස් එකක් නරඹන්නේ ක්ලාස් එකේ වීඩියෝ එකක් නරඹන්නේ කියන එක තමයි එතනදී සඳහන් කරන්නේ මම ආරාධනා කරනවා ඒ තුනම හරියට බලලා ක්ලාස් එකෙත් එක්ක ඉදිරියට සම්බන්ධ වෙන්න කියලා. ගොඩක් ස්තුතියි ජය වේවා.